හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රාදේශීය කොට්ටාසයේ විතාරන්දනීය යන ගම්මානයේ මෙම මනස්කාන්ත පුරාණ පර්වතය පිහිටා ඇත. තබහිටිය නම් වැවෙන් මැටිගෙන සද්ධාතිස්ස රජතුමා විසින් මෙම ගල්කන්ද පර්වත මුදුන මත අෂ්ටාකාර චෛත්‍ය ගැබ ගොඩනගා ඇත. එම දාගැබ ආරක්ෂාවට එම ඉහළ මළුවේ භූමිය වටා කොටු හැඩයට කඩන ලද ගල්වලින් පැතිබැම්මක් බැඳ ඇත. තවද මෙම ඉපැරණි භූමිය තුළ අනුරාධපුර යුගයට අයත්යයි සැකකරන මල් ආසනයක් ගලකින් නිර්මාණය කර ඇති බවද දක්නට හැකිය. මෙම ගල්කන්ද රෝහණ රාජධානියේ ගම්වර 12000ක් පාලනය කළ මිනිකිරුල රජ්ජුරුවන්ගේ බලකොටුවක් ලෙස පවත්වාගෙන ගිය අතර රජු දවස ගල්කන්ද මුදුනේ සිට තබහිටිය වැවට අභිරහස් උමගක් තිබී ඇත. මෙම බලකොටුව තුළ තිබූ රජුන් සතුව තිබූ එම වස්තුව ඒ අභිරහස් උමග දිගේ යම් සතුරු උවදුරක් නිසාවෙන් රහසේ ගෙන ගොස් එම තබහිටිය නම් වැවී නිදාන් කළ අතර එම නිසා මෙම වැවින් අතීතයේ තබ මතුවන බවත් එම තඹවලින් මුල්ගිරි කල කොණ්ඩගල නයිගල සහ කසාගල ඔත්පිළිම කළ අතර මෙම ගල්කන්ද මුදුන මත යම් ආරාම තිබී ඒවාද සතුරු උවදුරු වලින් විනාශ වී ඇති බව සාක්ෂි සහිතව දැක ගැනීමට හැකිය. සද්ධාතිස්ස රජතුමාගේ කාලයේ විතාරන්දනී රන්දෙනක් ගම්වරයේ නිදාන් තිබූ බවත් අදටත් ඊ රහසේ වැසී පවතින බව ගම්වාසීන් විශ්වාස කරයි. එකල මිනිකිරුල රජ්ජුරුවන් හට සෙන්පතියන් දෙදෙනෙක් සිට ඇත. උන් විතාරණ යන අය විතාරන්දනී උපන් නිසාත් තෙනයා යන අය තෙනීගම උපන් නිසාත් මෙම ගම් දෙකට මිසී නම් පට බැදෙන අතර රන්දිනක් පිහිටි නිසා විතාරන්දනීය ලෙස සඳහන් කර ඇත. අතීතයේ මෙම ගම ඇතුළත සද්ධාතිස්ස රජතුමාගේ කාපාන් ලලක් තිබූ අතර රජු විසින් මෙම කන්ද පාමුල දැනට ඇති සද්ධාතිස්ස මාවතින් වාඩිය නම් ගම හරහා මුල්ගිරි ගල ගිය බවත් අතීතයේ සඳහන් වී. මියට වෙනස් කතාවක්ද අතීත සටහන් තුළ සඳහන් වී. ඉනම් කෝට්ටි පරාක්‍රම බහු රජුගේ කාලයේ මුක්කර හටන නමින් සටනක් තිබුණු බවත් ඒ වකවානුවේදී ඊ සටනට ඉන්දියාවෙන් ආ 10කට ආසන්න සටන්කාරී නායකවරු අතරින් මාණික්ක තලීවන් යන දමිළ පුද්ගලයාට පසු කලකදී දකුණු පළාත තුළ තනතුරක් ලබා දී ඇත. එම කාලය තුළ මාණික්ක තලීවන් කියන නාමය සිංහල භාෂාවට පරිවර්තනය වීමේදී මේ පුද්ගලයාගේ නාමය මිනිකිරුල නම් වූ බවද අතීතයේ සඳහන් වී. මෙම ගල්කන්ද ඉහළ මළුව පාමුල ඇති කළුගල මත ඇති මිනිකිරුල රජ්ජුරුවන්ගේ රූපය ආසන්නයෙන් කගවීනික්කි රූපයක් ද ඇත. කගවීනික්ක සංස්කෘතිය පවතින්නේද යටත් විජිත කාලයේ සිටය. බ්‍රිතාන්‍ය කිරීටයත් සිටින කගවීනික්කා සහ සිංහයාට සමාන රූපයක් මේ ගලී කොටා ඇති බවින් මේ ගල්කන්ද පන්සල යටත් විජිත ඉතිහාස යුගය දක්වා දිවයයි. වර්තමානයේ මෙම කන්ද මුදුන මත සමාධි බුදු පිළිමයක් සහ ඝණ්ටාර කුළුණක් නිර්මාණය කර ඇත. මේ සියලු කාරණා නිසා මෙම වටිනා පුණ්‍ය භූමිය අනාගත පරපුර වෙනුවෙන් රැකදීම අප කාගේත් වගකීම වන්නේය.